Hello everyone, welcome back to my YouTube channel. මගේ ප්‍රෙග්නන්සි එකට අදාළව මම ගත්ත සෙකන්ඩ් vlog එක තමයි මේක. ඉතින් මම ඔයාලට සමරියක් වගේ මගේ පළවෙනි vlog එකේ තිබ්බ විශේෂම දේවල් ටික මේකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් අද vlog එකෙන් මම අරන් එන්නේ මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තට පස්සේ අපි මුලින්ම ඩොක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා මගේ ප්‍රෙග්නන්සි එක කන්ෆර්ම් කරගන්න වීඩියෝ එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි දෙන්නගේ පුංචි පැටියව අපි මුල්ම වතාවට දකින්නේ. ඒක හරි පුදුමාකාර හැඟීමක්. ඉතින් අපේ පුංචි පැටියව පුංචි අබෑටයක් වගේ තමයි අපි මුලින්ම මෙන්න මේ විදිහට දැක්කේ. අපි දෙන්නගෙම හිතවලට දැනෙච්ච ඒ සතුට අපි දෙන්නටම වචන වලින් විස්තර කරන්න බෑ. ඒ තරම්ම ලස්සන හැඟීමක් ඒක. ඉතින් කඳුළු වලින් තමයි මේ සතුට පිට වුනේ. මේ වෙලාවේ ගොඩාක් මං අඬනවා. ආදරේ කරලා කසාද බැඳලා ඊළඟට ජීවිතේ ලොකුම බලාපොරොත්තුව තමයි දරු සම්පතක්. ඉතින් මේ මොහොතෙත් දරුවෙක් වෙනුවෙන් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනකම් බලාගෙන ඉන්න හැම අම්මා කෙනෙක්ගෙම ඒ කිරිසිහිනය සැබෑවක්ම වෙන්න කියලා මං ආශිර්වාද කරනවා. මේ ඊට හරියටම සතියකට පස්සේ අපි අපේ පුංචි පැටියව බලන්න යන දෙවනි දවස තමයි මේ. ඉතින් මේ ඉන්නේ මම පොඩ්ඩක්වත් ඉවසිල්ලක් නැතුව පුංචි පැටියව ඉක්මනටම බලන්න මට පුදුම හදිස්සියක් තිබ්බේ. අපේ පුංචි පැටියා මගේ බණ්ඩිය ඇතුලේ සනීපෙන් ඉන්නවද? එයා නිරෝගීව චුට්ට වැඩෙනවද? මේ දේවල් දැනගන්නකම් පුදුම නොයිවසිල්ලෙන් තමයි මේ ඉන්නේ. ඒ ලොකු සතුටත් එක්කම පුංචි බයකුත් ඉතින් හිතේ තිබ්බා. ඒක මම හිතන්නේ මේ ස්කෑන් එකට යන ඕනම අම්මෙක්ට තාත්තෙක්ට දැනෙන හැඟීමක් සතුට වගේම පුංචි බයක් තියෙනවා. ඉතින් අපි බලමුකෝ අපේ පුංචි පැටියා සතියකට පස්සේ අපි කොහොමද දකින්නේ කියලා. ඉතින් අපේ පැටියව සතියකට පස්සේ අපි මෙන්න මේ විදිහට තමයි දකින්නේ. ඔයාලට පේනව ඇතිනේ අපි මුලින්ම ගිය දවසේ අබෑටයක් වගේ හිටපු අපේ පැටියා දැන් චුට්ටක් ලොකු වෙලා. මේ බලන්නකෝ. මේ ඉන්නේ යා තමයි. 잘 크고 있습니다. 잘 크고 있습니다. 나낭낭까지. 그럼 제가 사진으로 한 장 더 찍어드릴게요. 계실게요. ආපහු දවස් 10කින් අපේ බබා බලන්න ස්කෑන් එකට ඩොක්ටර් එන්න කිව්වා. මේ ඒකට යන ගමන් මේ වෙනකොට මගේ පැටියා මගේ බණ්ඩියට ඇවිල්ලා මාසයයි සති 2යි දවස් 5කුත් වෙනවා. දැන් නම් ඔයාලට පේනවා ඇති එයා චුට්ට ලොකු වෙන හැටි. අබෑටයක් වගේ හිටපු එයා මේ විදිහට චුට්ට ලොකු වෙලා දකිද්දි පුදුමාකාර සතුටක් ඉතින් දැනෙන්නේ. විශේෂම දේ තමයි මේ මගේ ජීවිතේ පළවෙනි වතාවට මම අහපු ආදරණීයම ශබ්දය. ඒ මගේ පුංචි පැටියගේ හදගැස්ම පළවෙනි පාරට මම අහපු වෙලාව. ඉතින් මේ ශබ්දය ඇහෙද්දී මගේ හදගැස්ම නම් සෑහෙන්නම වැඩි වෙලා තිබ්බේ. ජීවිතේ මේ තරම් ලස්සනයි කියලා දැනෙච්ච සුන්දරම දවස් තමයි මේ ගත වෙන්නේ. Baby, here. 아, 응, 여기 심장 핫톤. 잘 지냈어요? 응. 깜빡 보여요? 예. 예, 핫. 아, 응. 나 응. 그거에 대한 합격을 오케이, 굿. මේ අපේ පැටියාව බලන්න යන 4 වෙනි දවස. මේ වෙනකොට මගේ පැටියා බණ්ඩියට ඇවිල්ලා මාස 2යි දවස් 4ක් වෙනවා. ඉතින් මාස 2යි දවස් 4ක් වෙද්දී මෙන්න මේ විදිහට තමයි මගේ පැටියා ලොකු වෙලා තිබ්බේ.
ඉතින් මෙයාව මේ විදිහට බලන එක තමයි මගේ ජීවිතේ මේ දවස්වල තිබ ලොකුම විනෝදේ. 여기 엉덩이. 네. 굿. 아주 잘 크고 있어요. 애기 핫빛도 굿. 네. 이렇게 애기 죠? 애기 아주 귀여워요. 건강해요. 오케이. 좋습니다. 하나 더 찍어드릴게요. 오케이. 고생하셨네. මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්ත දවසේ ඉඳන්ම මගේ හබීගේ ලොකුම රාජකාරිය වුණේ මාව පරිස්සම් කරන එක. මෙයා මේ කරන්නේ මාත් එක්ක වාහනේ යනකොට දැන් වේගෙන් යන්න බෑනේ පරිස්සමට යන්න ඕනේනේ. ඒ නිසා තමයි ප්‍රෙග්නන්ට් කෙනෙක් කාර් එක ඇතුලේ ඉන්නවා කියලා මෙන්න මේ ස්ටිකර් එක කාර් එකේ අලවනවා අනිත් වාහනවලට දැනගන්න. මේ ගත වෙන දවස් අපි දෙන්නගේ ජීවිතයේ ලස්සනම දවස් වගේම හරිම අභියෝගාත්මක දවස්. ඒකට හේතුව තමයි දෙමව්පියෝ නෑදෑයෝ කවුරුත්ම නැතිව මේ වගේ රටක මේ වගේ අත්දැකීමකට මුල්ම වතාවටනේ මුහුණ දෙන්නේ අපි දෙන්න. හැබැයි කියන්න ඕන දෙයක් තමයි මගේ හස්බන්ඩ්ගෙන් මේ ලැබෙන ආදරය රැකවරණේ හැමදේම එක්ක ඒ අභියෝගයේ ලස්සනට ජය ගන්න ගමන් තමයි මේ ලස්සන දවස් ගත වෙන්නේ. මේක ලස්සන හැබැයි වුණු හීනයක්. මං වගේම මේ මොහොතෙත් මේ හීනය දකින හැම කාන්තාවකටම මේ ලස්සන කිරිසිහිනය හැබෑවක්ම වෙන්න කියලා මං ආශිර්වාද කරනවා. මගේ ජීවිතයේ මේ ලස්සනම දවස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ ගොඩාක් ආසාවෙන්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. හැමදාමත් වගේ ගොඩාක් ආදරේ.